සුබ දවසක් කියලා අදත් හැමෝම පිළිගන්නවා සමන්ත ටෙක් YouTube channel එකෙන් ගෙන තවත් තාක්ෂණය පිළිබඳ අලුත් වීඩියෝ එකකට. මම අද මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද WhatsApp එක හරහාම ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කියලා. ඉතින් මෙතනදී වෙන කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. WhatsApp එක හරහාම පමණක් ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඒ වගේම වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම ඒ වගේම අපේ channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න යන්න. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මේ දේවල් කරන්න කලින් ඔයාගේ WhatsApp එක අනිවාර්යයෙන්ම අප්ඩේට් කරලා තියාගන්න ඕනේ. ඉතින් Android phone එක පාවිච්චි කරන කෙනෙක් ඉක්මනට Play Store එකට ගිහලා ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න. ඒ වගේම iPhone එක පාවිච්චි කරන කෙනෙක් ඉක්මනට App Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මුලින්ම WhatsApp එකට මේ විදිහට log වෙලා ඔයාලා මේ පහලින් ඔයාලට පේන ඇති Ask Meta AI කියලා. ඉතින් මෙන්න මේ AI එකෙන් තමයි ෆොටෝ එඩිට් කරන්නේ. ඉතින් මේ පිළිබඳව ගොඩක් අය දැනගෙන ඉන්න පුළුවන්. ඒ වගේම නොදන්න පිරිසකුත් ඉන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ මේ නොදන්න පිරිස වෙනුවෙන්. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පහළ තියෙනවා මේ ෆොටෝ අයිකන් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ අයිකන් එකට ගිහලා ඔයාලගේ එඩිට් කරගන්න බලාපොරොත්තු වෙන ෆොටෝ එක මෙතෙන්ට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. මෙතනදී ඔයාලා ඉංග්‍රීසියෙන් මෙන්න මම මේ කියන විදිහට ඔයාලට අවශ්‍ය දේ මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් මට මේ ෆොටෝ එකේ මේ ටී-ෂර්ට් එකේ පාට රතු පාට කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක කරලා පෙන්නන්න ඕන නිසා මම මේක ඉංග්‍රීසියෙන් අහන්නම් මේ පාට රතු පාට කරලා දෙන්න කියලා. ඉතින් මම මේ විදිහට ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්නවා. make the t-shirt red කියලා. ඉතින් මේක දැනට සපෝට් කරන්නේ ඉංග්‍රීසියෙන් විතරයි. ඔයාලට සිංහලට මේක අප්ඩේට් වෙනකොට සිංහලත් මේකට සපෝට් කරයි. ඉතින් මම මේ විදිහට ටයිප් කරලා මේක සෙන්ඩ් කරනවා. ඉතින් මේ විදිහට සෙන්ඩ් කළා බලමු මේක කොච්චර වෙලාවක් යනවද එඩිට් කරලා දෙන්න. මේක නිවැරදිව එඩිට් වෙනවද කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් තප්පර දෙකක් තප්පරයක් වගේ කාලයක ඇතුළත මේක ලස්සනට නිවැරදිව එඩිට් වුණා. ඉතින් මේක එඩිට් කරාද කියලා හිතන්නවත් බැරි විදිහට මේකේ ටී-ෂර්ට් එකේ කලර් එක රතු පාට කරලා තියෙනවා. ඉතින් මේක එඩිට් එකක් කියලා හොයන්නවත් බැරි විදිහට හොඳට මේක එඩිට් වෙලා තියෙනවා. මේ WhatsApp එක හරහා මේක කිසිදු ඇප් එකක් කිසිදු ක්‍රමයක් නැතුව මේක WhatsApp එක හරහාම එඩිට් කරගන්න ලැබීම තමයි මෙතනදී ප්‍රධානම වාසිය බවට පත් වෙන්නේ. ඉතින් මම මෙතනම ටයිප් කරනවා මේක බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා දෙන්න කියලා. ඉතින් මම මේක බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරනවා හරියට බීච් එක ඉන්නා වගේ. ඉතින් මේ විදිහට ටයිප් කරගන්න ඕනේ. make it look like you are on a beach කියලා. ඉතින් ඔයාලට වෙනස් කරගන්න ඕනේ. මම ටයිප් කරන එක නෙවෙයි. ඔයාලට වෙනස් කරගන්න ඕනේ. ඔයාලට එඩිට් කරගන්න ඕනේ එක මෙතනදී ටයිප් කරන්න. මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි මේ විදිහට ටයිප් කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක තාමත් ලස්සනට බීච් එකක් ගාව ඉන්නා වගේ නිවැරදිව පිළිවෙලට එඩිට් වෙලා තියෙනවා. ඉතින් එඩිට් එකක් කියලා හොයාගන්නවත් බැරි තරමට WhatsApp එක හරහා එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් කියලා. ඉතින් මෙතනින් එහාට මේක වෙනස් විදිහට මේ බීච් එකේ නැවක් දාලා ඒකේ විවිධ ඔප්ෂන් දාලා මේක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වීඩියෝ එක දික් වෙන නිසා මෙතන නතර කරනවා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. කිසිම ක්‍රමයක් අවශ්‍ය නැහැ. ඔයාලා එකම දේ තමයි WhatsApp එක අප්ඩේට් කරගන්න. ඒ හරහා මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. එහෙනම් ඉක්මනට මේ වගේ වැදගත් වටින වීඩියෝ එකකින් හම්බෙන්න මේ වීඩියෝ එක වැදගත් ඒ වගේ වටිනවා කියලා හිතනවා නම් අමතක නොකර ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස පහළ කමෙන්ට් බාර් එකේ දාන්න යන්න අමතක කරන්නත් එපා. ඉක්මනින්ම මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.